දැන් කතාව තවත් අමුතු පැත්තකට හැරෙන්නේ යන්නේ. නුරාන් දන්නවා ෆොන්සේකා නිශ්ශබ්දව හිටියට නුරාන්ව අල්ලගන්න පුරුවන් හැම දෙයක්ම කරනවා කියලා. නුරාන් දැන් හදන්නේ ෆොන්සේකා ගෲප් එක ප්‍රශ්න ගොඩකට ඇදලා දාන්න. ප්‍රශ්න ඇති කරාම නුරාන්ට ඕනේ හැම දෙයක්ම කරගන්න වෙලාව හම්බෙනවා කියලා නුරාන් දන්නවා. යහන් දැන් නුරාන්ගේ වැඩ ගැන හොඳටම කලකිරිලා ඉන්නේ. වැටුණු වලෙන් ගොඩ එන්න වින විදියක් නැති නිසා තමයි තවමත් යහන් නුරාන් එක්ක ඉන්නේ. ලොකු බ්‍රදර් ජීවන් යවලා ඉස්සරහට කරන්න යන දේ දැනගන්න try කළත් නුරාන්ගෙන් කිසි දෙයක් දැනගන්න බැරි නිසා යහන්ව නම්මගෙන හැම තොරතුරක්ම දැනගන්න ලොකු බ්‍රදර්ට පුළුවන් වෙනවා. මේ අතරේ නිම්නාවි ඔෆිස් එකේ වැඩ ඉක්මනින් අල්ල ගන්නවා වගේම හැමෝගෙම හිත දිනා ගන්නවා. ෆොන්සේකා ගෲප් එකට මීඩියා වලින් ආපු ප්‍රශ්න නිසා බිස්නස් එක කඩා වැටෙන්න ගියත් නිම්නාවි නිසා බිස්නස් එකේ ප්‍රශ්නෙන් ගැලවෙනවා. මේ හින්දා නිම්නාවි ගැන ෆොන්සේකාගේ විශ්වාසය තවත් වැඩි වෙනවා. කෙවින් ටිකින් ටික අලුත් බිස්නස් එක දියුණු කරගන්නවා. ෆොන්සේකා කෙවින්ගේ අම්මයි කේල්සි එක්ක නිම්නාවිගේ ගෙදර යනවා. ෆොන්සේක හැමදේම වුණු විදිය නිම්නාවිගේ තාත්තට කියනවා. නිම්නාවිගේ තාත්තා මෙතනදී නිශ්ශබ්දව හිටියත් පස්සේ නිම්නාවිගෙන් මේ ගැන තදින් අහනවා. නිම්නාවි මේ ගැන කිසි දෙයක් දන්නේ නැති බව ජයන්තට කියනවා වගේම කෙවින්ට මේකට සමාව දෙන්න නැති බව කියනවා. එතනින් පස්සේ නිම්නාවි කෙවින්ව දිගින් දිගටම මගාරිනවා. මුලින් ඔෆිස් එකට යන්න එක නවත්තන්න නිම්නාවි තීරණය කළත් ජයනාත්ගේ ඉල්ලීම නිසා නිම්නාවි ආපහු ඔෆිස් එකට යනවා. කෙවින් ඔෆිස් එකට ඇවිත් නිම්නාවිව හම්බෙන්න හැදුවත් නිම්නාවි කෙවින්ව දිගින් දිගටම මගාරිනවා. කෙවින් නිම්නාවිගේ අම්මගෙනුයි තාත්තගේ සමාව ඉල්ලනවා. ජයනාත් කෙවින්ට හොඳටම බැනලා ගෙදරින් එලව ගන්නවා. මිස්ටර් ෆොන්සේකාගේ කෙවින්ගේ අම්මගේ ඉල්ලීම නිසාත් තමන්ගේ දුවට නරකක් සිද්ධ නොවෙන නිසාත් නිම්නාවිගේ අම්මයි තාත්තයි තේරුම් ගන්නවා මේ දෙන්නගේ සම්බන්ධයට ඉඩ දෙන්න ඕනි කියලා. නිම්නාවි තේරුම් ගන්නවා මේ හැම දෙයක්ම බොරුවක් වුණත් කෙවින්ගේ ආදරය බොරුවක් නෙමෙයි කියලා. නිම්නාවි කෙවින්ට සමාව දෙනවා. කෙවින්ට ෆොන්සේකා ගෲප් එක නැතිවෙන්න මේ සම්බන්ධය හේතු වෙච්ච නිසා කෙවින් හීන දෙකපො අලුත් බිස්නස් එක දියුණු කරගන්න නිම්නාවි කෙවින්ට ලොකු හයියක් වෙනවා. හැමෝම බලන් ඉන්න නිම්නාවිගේ කෙවින්ගේ විවාහය හැමෝගෙම ආශිර්වාදයෙන් ලස්සනට සිද්ධ වෙනවා. ඒ වගේම කේල්සි භාවනයි නිම්නාවි ගොඩාක් හොඳ යාළුවෝ වෙනවා. මේ ගැන ඔයාලට හිතන දේ පහලින් කමෙන්ට් කරන්න. වීඩියෝ එක හොඳ නම් ලයික් කරන්න. ඒ වගේම මේ වගේ තවත් වීඩියෝ බලන්න අපේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා.